අයිබෝන් යාළුවනේ විදුරගෙට පහුගිය දවසේ ලොකු අකරතැබ්බයක් වුණා. විදුරගේ මේ ඩ්‍රෝන් එක නැති වුණා. අපි අහලා බලමු එදා මොකද්ද උනේ කියලා. මොකද්ද උනේ මචං විදුර? මෙහා වුණේ යාළුවෙක් එක්ක සූරියකන්ද යන්න ගියා. සූරියකන්ද ගිහිල්ලා අපි බුදුතට ඇල්ල ළඟදී ලස්සන ෂොට් එකක් ගන්න මම ඩ්‍රෝන් එක දැම්මා. දාලා ටික දුරක් යද්දී ඩ්‍රෝන් එක කන්ට්‍රෝල් නැති වුණා. මොකෝ හුලන් තත්ත්ව ටිකක් වැඩි වුණා. මේ ඊට පස්සේ මම රිටර්න් ටු හෝම් දුන්නා. ඒ වෙලාවේදී තමයි පොඩ්ඩක් කවුල් ගියේ. මට ඒක එකපාරට මතක් වුණා. ඩ්‍රෝන් එක තවත් උඩ යන්න ගත්තා. ඒ වෙලාවේ ඔයා ස්පෝර්ට් මූඩ් එකෙන් try කරේ නැද්ද? මට ඒක කලබලෙත් එක්ක කරගන්න බැරුණා. මට මේ සුසල් මල්ලි ඇවිල්ලා කිව්වම තමයි මට මතක් වුණේ මේ ස්පෝර්ට් මෝඩ් එකට දාගත්තා නම් මට ඉක්මනින් ඩ්‍රෝන් එක ගන්න තිබුණා කියලා. අර අපි කරන ලොකු වැරදක් තමයි ඩ්‍රෝන් එක අපි කන්ට්‍රෝල් කරන්න යනකොට අපිට කන්ට්‍රෝල් නැති වුණොත් අපි සාමාන්‍ය රිටර්න් ටු හෝම් දෙනවා. ඊට පස්සේ රිටර්න් ටු හෝම් දීලා දැන් අපි හිතමු සාමාන්‍ය මීටර් 20ක් උඩ තියෙන්නේ කියලා. ඊට පස්සේ 20 ටිකක් සාමාන්‍ය මීටර් 30 40ක් දුරින් තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය ඩ්‍රෝන් එක කරන්නේ තව දැන් අපි හිතමු රිටර්න් ටු හෝම් එන්න අපි නෝමල් සෙටින්ස් වලින් හදලා තියෙන මීටර් 100 කියලා. ඊට පස්සේ ඩ්‍රෝන් එක මීටර් 100ක් උඩ යනවා. උඩ යන කන්ට්‍රෝල් නැති වෙලා යනවා. ඒක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. ඊට පස්සේ මචං මොකක්ද උනේ? මගෙත් එතන ප්‍රශ්නේ දැන් මට ඒක මතක් වුණේ මම රිටර්න් ටු හෝම් දාලා තිබුණේ මීටර 120ක් උඩින්. එතකොට ඒ කියන්නේ හුලඟ තව වැඩි. එතකොට වැඩේ අවුල් වුණා කොහොමත් කිලෝමීටර් 3මාරකට වැඩිය ගහගෙන ගිහිල්ලා තිබුණා ඩ්‍රෝන් එක. ඒ වෙලාව ඊට පස්සේ මේ ඩ්‍රෝන් එක මම දන්නව මොකක් වෙයිද දන්නේ. හැබැයි බෙලකට බාන්න හැදුවේ. මම ඒ වෙලාවේ වෙල පැත්තට නැතකොට සාමාන්‍ය බැටරි තිබ්බද මේ? බැටරි එන්න ලෝ වෙන්න ගත්තා. ඒ කියන්නේ රිටර්න් ටු හෝම් එන්න try කරනවනේ පෙති ටික තව ටිකක් වේගින් කරකවලා. ඒ වෙලාවේදී තමයි ඊට පස්සේ එහෙම වෙලට බාන්න හදද්දි කැලේට මං ඇල්ලුවා. එහෙම ඩ්‍රෝන් එකේ වීඩියෝ වෙලා තිබුණේ ගහක වදින ෂොට් එකක්. එහෙම මං මල්ලිට කෝල් එකක් ගහලා අපි එතෙන්ට ගියා. ඊට පස්සේ මචං මේ දැන් මට කෝල් කරානේ මම කිව්වේ කෙලින්ම මචං මේ පළවෙනි කාරණේ බලන්න සාමාන්‍ය අපේ GPS ලොකේෂන් එක තියෙන GPS ලොකේෂන් එකේ බලන්න කියලා. ඊට පස්සේ බලනකොට මොකක්ද උනේ? බලනකොට අපි ඩ්‍රෝන් එක හොයාගත්තා. තිබුණේ හරියටම ඒ ආසන්න තිබුණා. අපිට ඒ වෙලාවේදී. අර සාමාන්‍යයෙන් දැන් ගොඩක් වෙලාවට වෙන්නේ දැන් හිතමු අපි ඩ්‍රෝන් එකේ ඒ කියන්නේ දැන් හුලඟට ගහගෙන ගියේ එකනේ උනේ. හුලඟට ගහගෙන ගියාට පස්සේ කොහෙවත් ගහක වැදිලා නෙවෙයි. ඊට පස්සේ කනෙක්ෂන් ලොස් වෙලා තිබුණ නෑ මෙයාගේ හොඳ වෙලාවට. ඊට පස්සේ කොහොම හරි මෙයා අනිත් එක තමයි මේ විදුර හොඳ වැඩක් කරලා තිබ්බ සම්පූර්ණ වීඩියෝ එක රෙකෝඩ් කරගෙන තිබ්බ. ඒකෙන් අපිට නිගමනයකට එන්න පුළුවන් වුණා සාමාන්‍යයෙන් ඩ්‍රෝන් එක අනිවාර්යෙන්ම ඒ කියන්නේ අපේ GPS ලොකේෂන් එකේම ඇති කියලා. මොකද හේතුව අන්තිම එක තිබ්බේ ගහක වදින එකක්. ඒ කියන්නේ හුලඟට ගහගෙන ගිහිල්ලා ගහ ගාවදී තමයි GPS එක නැති වෙලා තිබ්බේ. ඊට පස්සේ අපි මමත් කිව්වේ විදුර මචං මෙහෙමයි අපි ඩ්‍රෝන් එක හොයාගන්න පුළුවන් අනිවාර්යෙන් GPS ලොකේෂන් එකේ ඇති කියලා. ඊට පස්සේ විදුර හොයන්න ගිහිල්ලා තිබ්බ. ඊට පස්සේ මමත් කිලෝමීටර 60ක් විතර දුර ගෙවාගෙන ආවා. කොහොම හරි අපි ඩ්‍රෝන් එක හොයාගන්න ඕන හින්දා. තමයි පස්සේ හොයනකොට තමයි මට මතක් වුණේ GPS මැප් එක ගැන. GPS මැප් එක බලාගන්නේ අපි මේ විදියට ඇප් එකට ගිහිල්ලා ඇප් එකේ ප්‍රොෆයිල් එකේ සීමු ගිහිල්ලා ඊට පස්සේ මේකේ අපිට ඩේට් එකත් එක්ක බලා ගන්න පුළුවන් අපිට මොන දවසේද මොන විදියටද උනේ කියලා. ඊට පස්සේ ඒකට ගියන් පස්සේ සාමාන්‍යයෙන් මේකේ ෆ්ලයි කන්ඩිෂන් එක හැම දෙයක්ම මේකේ සඳහන් වෙනවා. මේක මැප් එක තමයි අපේ යූස් වෙන්නේ. එතකොට GPS එක නැති උනේ කොතනදීද හැම දෙයක්ම මේකෙදි මේ අපිට බලා ගන්න පුළුවන්. මේ දවසේ මේ අපිට බලා ගන්න පුළුවන් ඩේට් එක 2026 7 වෙනි මාසේ 5 කියන ඩේට් එක 1:45ට තමයි මේ ප්ලයි කරලා තියෙන්නේ. දැන් අපිට මෙතෙන්දි බලා ගන්න පුළුවන් එකපාර මෙයාගේ සිග්නල් ඩ්‍රොප් වෙනවා. සිග්නල් ඉෂුව එකක් ඇවිල්ලා ඊට පස්සේ ඔන්න දැන් ඩ්‍රෝන් එක ගහගෙන යනවා. ඔය දැන් වෙන්නේ ඩ්‍රෝන් එක ගහගෙන යෑමක්. ඊට පස්සේ ඩ්‍රෝන් එක යන්න පුළුවන් උඩරිම උසත් ගිහිල්ලා ඊට පස්සේ දැන් තියෙන මීටර 400 ගාණක් ඈතින් ඕන දැන් හුළඟ වැඩි හින්දා දැන් මේ අපිට පෙන්නුව එකත් හුළඟ වැඩි කියලා. ඒ කියන්නේ ඔය දැන් වෙන්නේ හුළඟට ඔය ගහගෙන යන එක මැප් එකේදී වෙන්නේ. මැප් එකේ හොඳ ආකාරව බලා ගන්න පුළුවන්. මෙතන උඩින් නොටිෆිකේෂන් එක පෙන්නලා තියෙනවා. දැන් මීටර 119ක් දුරින් කිලෝමීටර 1කමාරක් පෙන්නන්නේ. තාමත් මේ හුළඟට ගහගෙන යනවා. බැටරි ලෙවල් එක ලෝ කියලා පෙන්වනවා. දැන් 17යි 16යි දැන් රිටර්න් ටු හෝම් ගෙන්න ගන්න try කරන 10යි. ඔන්න දැන් පෙන්නන පොඩ්ඩක් ඩ්‍රෝන් එක හැරිලා තමයි ගමන් කරන්නේ. ඔන්න ඔතනදී දැන් 104යි.
පොඩ්ඩක් හැරිලා ආපහු ඩ්‍රෝන් එක හැරෙනවා 102යි 101යි. දැන් ලෝම වෙලා තියෙන ඩ්‍රෝන් එක. කොහොම හරි ඒ වෙලාවෙම ඔන්න අපිට බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් එක ඒ වෙලේ හැරුණා. ඒ කියන්නේ ඩ්‍රෝන් එක කොතන හරි ගහක හරි මොකක හරි වැදිලා තමයි ඩ්‍රෝන් එක හැරුණේ. බැටරි 0 වුණා. ඒ කියන්නේ එතකොට බැටරිත් 0 වෙලා තියෙන්නේ. එතකොට ටිකක් හොයාගන්න අපිට අමාරුයි. සාමාන්‍ය ඩ්‍රෝන් එකක් අපි ෆ්ලයි කරාට පස්සේ අපි යවන හැම තැනම GPS මැප් එක ඒ මැප් එකට ගියන් පස්සේ අපේ සාමාන්‍යයෙන් මොකද්ද උනේ සාමාන්‍ය ලොකු නිගමනයකට එන්න පුළුවන් වුණා. කියන්නේ බැටරි තිබ්බේ ඒ වෙලාවේ මොන තත්ත්වෙද. ඒ කියන්නේ අන්තිමේදී අපි මැප් එක බලනකොට සාමාන්‍යයෙන් මෙයාගේ ගහේ වදිනකොට 101යි බැටරි එක තිබ්බේ. සාමාන්‍යයෙන් අපි ඩ්‍රෝන් එක දැන් නැති වුණා කියලා හිතන්නකොට ඔයාලගේ ඩ්‍රෝන් එක ඊට පස්සේ අපේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ප්‍රොෆයිල් එක මෙතන පෙන්වනවා අපිට find my drone කියලා. ඒකට ගියන් පස්සේ අන්තිම ෂොට් එකක් පෙන්නනවා. ඊට පස්සේ මෙතන අද මැප් ගියන් පස්සේ මෙතනින් Google Map වගේ තෝරගත්තම අපිට ලේසියෙන්ම අපිට හොයාගන්න පුළුවන් අපි ඉන්න තැනයි කොච්චර දුරින්ද කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපිට ළඟට ගියාට පස්සේ මෙන්න මේක දෙන්න පුළුවන්. මේක දුන්නට පස්සේ වෙන්නේ ඩ්‍රෝන් එකෙන් සවුන්ඩ් එකක් පිට වෙනවා. අපිට මේක try කරන්න බැරුණා. මොකද හේතුව බැටරි 0 වෙලා තිබ්බේ. බැටරි හොඳටම බැහැලා තිබ්බේ. කඩාගෙන වැටෙන වෙලාවේ සද්දයක් එක්ක ලයිට් එකක් පත් වෙනවා. දැන් අපේ සාමාන්‍ය 1 මීටර් 100ක් විතර දුරට ඇහෙනවා. එතකොට ඔයාලගේ ඩ්‍රෝන් එකේ බැටරිය ගැලවිලා වගේ තිබුණ නැත්නම් මේ සවුන්ඩ් එකෙන් අපිට ගොඩක් ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. හැබැයි මේක දෙනවා නම් අනිවාර්යෙන් ඩ්‍රෝන් එකේ බැටරි තියෙන්න ඕන. ඊට පස්සේ මචං ඩ්‍රෝන් එකට මොන හරි වෙලා තිබ්බද? ඩ්‍රෝන් එක වාසනාවට මොකුත් වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ ගහේ වැදිලා එහෙම්ම එකපාරක් කෙලින් වෙනවා පේනවා view එකක් මෙහෙම පේනවා. ඒ විදිහටම හුලං ගහනවා. අත්ෙන් පහළට වැටිලා LBC ගහක අස්සේ රැඳිලා තියෙනවා. මොකුත් වෙලා තිබුණේ නැහැ වෙලාවට. දෙතුන් පාරක්ම විදුරල එතනින් ගිහිල්ලා තිබ්බා. ඔඩ මෙතනින් ගියානේ බං අපි එක සුට්ටියක් මෙතන. මේ මට හිතෙන්නේ ඕක අල්බීසි ගහම අල්ලගෙනත් යන්න තිබම් මේ. ඒ වුණාට විදුරලාට මේ හොයාගන්න බැරි වෙලා තිබ්බ. මොකද අර ගහක් අස්සේ තිබුණේ හරියටම GPS ලොකේෂන් එකේ දශමයක්වත් වෙනස් වෙන්නේ නැතුව තිබ්බ ඩ්‍රෝන් එක. ඒක තමයි පෙර වාසනාව කියන්නේ. මට ලොකුවටම කියන්න ඕනේ ඔන්න ඔය ටික. ඊළඟට කියන්න ඕන මම මේ වීඩියෝ එක ටිකක් ලොකු හින්දා තමයි මම YouTube වලට අප්ලෝඩ් කරේ. එතකොට ගොඩක් අයට මේක තේරුම් ගන්න පුළුවන්. ඔයාලගේ ඩ්‍රෝන් එකත් අනිවාර්යෙන් නැති වුණොත් මේ වගේ හොයාගන්න පුළුවන් වෙයි. ඒකෙන් හින්දා අනිවාර්යෙන් අපි ෆලෝ කරලා තියාගන්න. මොකක් හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් අපිට කතා කරන්න පුළුවන් හෙල්ප් එකක් දෙනවා. පුළුවන් වෙලාවට රිප්ලයි එකක් දානවා. එහෙනම් අපි අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ඔයාගේ ඩ්‍රෝන් එකක් රෙජිස්ටර් කරගන්න බැරි වුණා නම් අපිට කතා කරලා ඉහරහා රෙජිස්ට්‍රේෂන් එක කරලා දෙන්න පුළුවන්. හැබැයි මතක ඇතුව කියන්න ඕනේ මේක ඔයාලට තනියෙන් කරගන්න පුළුවන්. තනියෙන් කරගන්න අමාරු කියන අයට තමයි අපිට කතා කරන්න කියලා අපි කියන්නේ. නැත්තම් කෙනෙක් කියයි මේක මොකටදයි අපි කරලා දෙන්නේ කියලා. අනිත් එක මේ ඉන්ෂුරන්ස් එකත් අපි හරහා කරගන්න පුළුවන් දැන්. ඒකින්ද මේ ඉන්ෂුරන්ස් එකටත් අපිට කතා කරන්න.